Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහමද ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා මම හිතනවා. ඔන්න අද ඔයගලන්ට බලන්න ලස්සන vlog එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. බලමු ඉතින් අද vlog එකේ මොනවද වෙන්නේ කියලා. අද අපි ෆුඩ් සිටි එකට පොඩි බඩුවක් ගන්න. සාමාන්‍යයෙන් මම ඔය වගේ තැන්වල වීඩියෝ කරන්නේ නැහැ. මොකද සමහර මිනිස්සු අපි දිහා කන්න වගේ බලන් ඉන්නම වීඩියෝ කරනවා දැකලා. ඒක නිසා මම ගොඩාක් ලොකුවට වීඩියෝ කරගත්තේ නැහැ. මිනිස්සු නැති තැනක් බලලා හිමීට වීඩියෝස් ටිකක් ගත්තා. අද මමයි පුංචි එකතු වෙලා පොඩි බටර් කේක් එකක් හදනවා. අපි හෙට දෙල්ගොඩ යනවා අපේ නැන්දලා ගෙදර. ඉතින් යාළුවට ගෙනියන්න තමයි ඔය කේක් එක හදන්නේ. ඔය තියෙන බිත්තර සුදු මදයක්. ඒක බීට් කරන ගමන් තියෙන අතරතුර මම පොඩ්ඩක් නවත්තලා වීඩියෝ එකක් ගත්තා. මොකද vlog එකට ඇඩ් කරන්න ඕන නිසා. ඔය දැන් සීනි බටරුයි බීට් කරන ගමන් තමයි ඉන්නේ. දැන් අපි හොඳට බීට් කරගත්ත බිත්තර සුදු මද ටිකයි පාන් පිටිය එකතු කරගත්තා මේ අපි හදාගත්ත මිශ්‍රණයට. ඊට පස්සේ හොඳට මික්ස් කරා. ඉතින් අපි මේ බැටර් එකෙන් අමතර කප් කේක් වගේකුත් හදාගත්තා. ඒත් එක්කම අපි අර රෙඩි කරගෙන තියාගත්තු ට්‍රේ එකටත් බැටර් එක එකතු කරලා ඊට පස්සේ අපි oven එක ඇතුළට මේ දෙකම දැම්මා. දැන් ඉතින් තියෙන්නේ මේක හොඳට බේක් වෙලා එන්න. ඉතින් අපි මෙතන බටර් කේක් එක හදනවා සම්පූර්ණයෙන්ම වීඩියෝ කරගත්තේ නැහැ. පුළුවන් විදිහට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්ත vlog එකට ඇඩ් කරන්න ඕනේ නිසා. ඉතින් දැන් නම් අපේ කප් කේක් ටික රෙඩි. අපේ ලොකු බටර් කේක් එක මට වීඩියෝ කරගන්න බැරි වුණා. ෆෝන් එකේ බැටරි තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණේ. කොහොම හරි ඒ කේක් එකත් හොඳට ආවා. දැන් නම් ඉතින් වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ නිදා ගන්න යන්න. අපි ඊළඟ දවසින් හම්බ වෙමු අපා. ඔය තියෙන්නේ දෙවෙනි දවස. ඉතින් අද තමයි අපි නැන්දලා ගෙදර යන්නේ. අපි යන්න හිතන් හිටියේ 10 මාට. ඒ උනාට අපි ගියේ 1 ගානකට. ඔය ඉතින් පේනවනේ පැස්සත් එක්ක කැලණි ගගේ තත්ත්වේ. ඔන්න ඉතින් අපි ගමන යන්න පටන් ගත්තා. ටිකක් දුරයි. ඒ වුණාට හරිම ජොලිය ගියේ. එක ඒවා කකා නිකන් හරියට ට්‍රිප් එකක් යනවා වගේ හරිම සතුටින් කියව තමයි ගියේ. ඉතින් එදා දවස නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔන්න ඉතින් අපි වාහනේ පොඩ්ඩක් නැවතුවා පොඩි බ්‍රේක් එකක් ගන්න. මෙතන නම් ටිකක් වාහන තදබදේ වැඩි. ඉතින් මට ඔයාලට දෙයක් කියන්න ඕන. පොඩි ප්‍රශ්නයක් නිසා මම මගේ WhatsApp channel එක delete කරා. ඉතින් මම ආපහු අලුත් එකක් හැදුවා. ඉතින් කැමති අයට පුළුවන් ඒකට ආපහු join වෙන්න. මම link එක comment section එකේ comment එකක් විදිහට pin කරලා දාලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා join වෙන්න. මේ පැත්තේ නම් හරියට බඩිරිඟු තියෙනවා. ඒ උනට කරන්න දෙයක් නැහැ. වාහනේ යන ගමන් කරන ගොඩාක් කෑම අරගෙන තියෙන දැනටමත්. ඒක නිසා ඉතින් අදට විතරක් හිත හදාගත්තා.
තව නම් පොඩ්ඩ දුරයි අපිට යන්න තියෙන්නේ. ඔය මඤ්ඤොක්කා ඉතින් ඔහොම තමයි යන කම් එක එකව කකා තමයි ආවේ. ඔන්න ඉතින් අපි නැන්දලා ගෙදර ආවා. මේ පැත්තට පහුගිය දවස් ටිකේම හොඳටම වැහලා ඔය ඉතින් පේනවනේ වතුර හැම තැනම තියෙනවා. ඒ වුණාට ඉතින් මේ පැත්ත නම් හරිම ලස්සනයි. හැම පැත්තෙන්ම ගස් කොළන් තියෙනවා. අපි නම් ඉතින් ඔය ගොඩාක් දුර ගියේ නැහැ. නැන්දලා ගෙදර අවට තමයි හිටියේ කැරකි. ඒ වුණාට තව ඉස්සරහට යන්න ගොඩාක් ලස්සන තැන් තියෙනවා. ඒ වගේම මෙහෙ නාන්න දොලකුත් තියෙනවා. හරිම ලස්සන පැත්තක් තමයි තින්නේ. මේ ඉතින් අපේ චූටි මල්ලි. ඔන්න ඉතින් අපි කාලා බීලා සෙල්ලම් කරලා ආපහු මේ ගෙදර යන ගමන්. ඉතින් අද දවසේ මම ගොඩාක් එන්ජොයි කරා. ඒ වගේම මම හිතනවා ඔයාලත් මේ vlog එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපි තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න. බයි.